පිරිත් කියයිදී අස්පනා පිට අස් දීපියා ගන්න ඉතින් දැකලා තියෙනවා. අවසන් කටයුතු සිද්ධ වෙන පළක් වෙලාවට පන්සල් භූමිය තුල මිනි පෙට්ටියක් ලබා දෙනවා. ඉතින් දැනටමත් මේ විහාරස්ථාන භූමිය තුල මිනි පෙට්ටි තබන්න ගබඩා දෙකක් තියෙනවා. හෙට දිනේටත් පන්සලට බොඩි එකක් ගේන්න නියමිතයි දෙමළ කෙනෙක්. මොකද මේ මිනිසුන්ට කියා ගන්න විදිහක් නැහැ. ජාතියක් ආකමක් නැහැ. අල්පිටි අතුලදම්ම හාමුදුරුවෝ. එහෙමත් නැත්නම් පිළිකා රෝහලේ අපේ පොඩි හාමුදුරුවෝ. තවම අවුරුදු 26යි. හැබැයි උන්වහන්සේගේ අදිෂ්ඨානය ප්‍රාර්ථනාව තමයි පිළිකාවෙන් දුක් විඳින අහිංසක දරුවන් වෙනුවෙන් නේවාසික මහා මන්දිරයක් හදන එක. පන්සල වැඩි දියුණු කරන එක නෙවෙයි. අවසර අපේ හැමෝටම. තෙරුවන් සරණයි. මට මුලින්ම කියන්න අපේ හැමෝටම ඔබ වහන්සේට මේ වගේ උතුම් පුණ්‍ය කර්මයක් කරන්න මේ අදහසක් පහළ වෙන්නේ ඇයි? මම මහරගම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පොඩි හාමුදුරුවෝ සෙනසුන් ගණයේ විහාරාධිපති පූජ්‍ය හේනේගම ධම්මාදාර නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් මත තමයි මේ සියලු වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. මේ අපේක්ෂා රෝහල් විහාරස්ථාන භූමිය තුල දැනට රෝගීන් නොවන පුංචි දූ දරුවන් ඇතුළු 100 දෙනෙක් විතර මේ ස්ථානයේ දැනට නිවාසිකව ඉන්නවා. දැන් ඒතර අපේ හැමෝටම මේ වැඩසටහන මේ වෙනකොට අවුරුදු කීයක් ඔබ වහන්සේ කරන් ඉඳිනවා? මම අවුරුදු 4ක් 5ක් අතර වගේ මේක නමුත් ස්ථානය ආරම්භ කළා 1982 වගේ වර්ෂයෙන් ඉඳන් මේ ස්ථානය ආරම්භ කරලා මේ විදිහට කටයුතු සිදු කරගෙන ආවිල්ලා තිබෙනවා. අපි දන්නවා දැන් ඔබ වහන්සේ මේ කරන කාර්යයට අමතරව මෙතෙක් කරගෙන ගියපු කාර්යභාරයක් තියෙනවනේ. ඔව්. සරලම කතාව මිනි පෙට්ටියට සල්ලි නැත්තම් මිනි පෙට්ටියත් ඔබ වහන්සේ දෙනවා. අපි ගැන පොඩ්ඩක් කතා කරමු අපේ හැමෝම. ඔව්. මේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබෙමින්දලා මිය පරලව යන ලොකු කුඩා හැම කෙනෙක්ම. ඒ කියන්නේ දෙමළ වේවා, ක්‍රිස්තියන් හෝ වේවා යම් කිසි කොයි කවුරුණත් ඉතින් රෝහල් විහාරස්ථානයට ඇවිල්ලා අපෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන්ගේ අවසන් කටයුතු කර ගැනීම සඳහා මිනි පෙට්ටියක් ලබා දෙන හැටියට. ඉතින් දැනටමත් මේ විහාරස්ථාන භූමිය තුල වෙනමම මිනි පෙට්ටි තබන්න ගොඩනැගිලි ඒ කියන්නේ කාමර දෙකක් තියෙනවා, ගබඩා දෙකක් තියෙනවා. ඉතින් ඒ මිනි පෙට්ටි ලැබිලා තියෙන්නේ යම් කිසි කෙනෙක් මිය පරලෝ ගියාම ඒ පවුලේ අය ලබා දෙනවා පළක් වෙලාවට වෛද්‍ය විද්‍යාලයට. මිනි පෙට්ටියයි ඉතින් අපිට හිස් කොපින් එක අපිට පන්සල ලබා දෙනවා. එහෙමත් ලබා දෙනවා. එහෙම නැත්නම් දායක පින්නතුන් මේ වීඩියෝස් දැකලා මේ විස්තරය දැනගෙන මේ ස්ථානෙන් මිනි පෙට්ටිත් ගෙනත් දෙනවා. දැනට නේවාසිකව කොච්චර ප්‍රමාණයක් ඔබ වහන්සේගේ මේ මන්දිරය තුල ඉන්නවා? ඔව්. අපේ විහාරස්ථානය තුල දැනට රෝගීන් සහ බාරකරුවන් ඒ වගේම පුංචි දූ දරුවන් ඇතුළු සියලු දෙනෙක්ම 100කට පහසුකම් ඇතුළු තියෙනවා. තුන් වේලට ආහාර ඔව්. උදේට 100කට උයලා දෙනවා, දවල්ට 100කට, රැයට 100කට, ඒ අතරේ සුප්, කැඳ, තේ මේ හැම දෙයක්ම නොමිලේ තමයි ඒ අතන වෙනුවෙන් ලබා දෙන්නේ. දැන් මෙතන ගොඩක් ඉන්නේ මේ දුර පළාත් වල ඉඳන් නෑ නේද? ඔව්. දුර පළාත් වල දෙමළ මුස්ලිම් හැම කෙනෙක්ම උතන ඉන්නවා. අම්පාර යාපනයේ ලංකාවේ නම් දෙසින් මේ පිළිකා රෝහලට එන මිනිස්සු. එතකොට එයා ඉතින් සති ගණන්, මාස ගණන් පළක් වෙලා තමන්ගේ ලෙඩ සනීප කරගෙන යනකම් ඉන්නවා. එහෙම නැත්නම් අවසන් කටයුතු සිද්ධ වෙන පළක් වෙලාවට ගිනියන බැරුණාම පන්සල් භූමිය තුලදී. පන්සල ඇතුලේ අවසන් කටයුතු සිද්ධ කරනවා. ඔව්. අපේ හැමෝටම දැන් ඒත් එක්කම අලුත් වැඩසටහන පටන් ගන්න තියෙනවා. මොකද මමත් ඇතුලේ පෞද්ගලිකව ගියා මේ ඉඩ පහසුකමේ ප්‍රශ්නයක් තියෙනවා. ඇතරම දැනට 100කට පහසුකම් තිබුණාට මේ 100කට පහසුකම් මදි. මොකද අද කාලේ හැටියට මේ පිළිකාව ගත්තොත් උණු හිම්බිරිස්සාවකින් දැන් වගේ තැනට ඇවිල්ලා මොකද පුංචි ළමයි ඉන්නවා අම්මා තාත්තවත් අඳුරන්නේ නැති පුංචි දූ දරුවෝ. ඉතින් අපි කල්පනා කළා මාත් නායක හාමුදුරුවෝත් අපි දෙදෙනා ඇතුළු අපේ කණ්ඩායම කල්පනා කළා මේ මිනිසුන්ට ඉන්න තැනක් හදලා දෙන්න. මොකද දැනට 100කට පහසුකම් තිබුණාට මදි මේ මිනිස්සු ඉන්න ප්‍රමාණය හැටියට. මොකද ඒක නිතරම අහන්න දකින්න තියෙනවා. මොකද හැන්දෑව වෙනකොට මිනිස්සු ඇවිල්ලා ඉඩ පහසුකම් ඉල්ලුනේ නැහැ කියලා හරවල යවන්නයි වෙන්නේ. එහෙනම් අපි කල්පනා කළා අපේ නායක හාමුදුරුවෝ ඇතුළු අපි සියලු දෙනා මේ අසරණ මිනිස්සුන්ට ඉන්න තැනක් හදලා දෙන්න. ඒ සඳහා කොනරා ඉතින් වා ඇතුළු අපි සියලු දෙනා එකතු වෙලා පුංචි වීඩියෝ එකක් රටට ලෝකයට දැනුවත් කිරීම සඳහා අපි බෙදා හැරියා. ඉතින් දැන් මේ වෙනකොට ඒ ඉඩමෙන් එක කොටසක් මිලදීගෙන අවසන්. අපි මම කැමති ඔබ වහන්සේගෙන් අහන්න පන්සල ලස්සන කරන්න නැතුව පන්සල දියුණු කරන්න නැතුව ඇයි ඔබ වහන්සේ මේ වගේ පුණ්‍ය කර්මයක් කරන්නේ? මොකද නායක හාමුදුරන්ගේ අපේ හේනේගම නායක හාමුදුරන්ගේ අදහස උනේ මේ අසරණ මිනිසුන්ට උදව් කරන එක. ඉතින් උන්වහන්සේගේ අඩිපාරේ යමින් මම කල්පනා කළා මේ අසරණ මිනිසුන්ට මේ වගේ සේවයක් කරන්න. මේ මොකද දැනටත් ඉතින් අර පන්සල් භූමිය තුල තියෙන ගොඩනැගිල්ල උනත් අබලන් වෙලා තියෙන. නමුත් ඒක නෙවෙයි මගේ අදහස උනේ මේ අසරණ මිනිස්සුන්ට තවත් මේක පුළුල් කළා. මොකද නිතරම දකින්න තියෙන්නේ දුක තමයි අහන්න තියෙන්නේ දකින්න තියෙන්නේ. මොකද මිනිස්සු අඬාගෙන ඉන්නේ තමන්ගේ දුක වේදනාව කියාගෙන. අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, ළමයි නැති වුණා, නෝන නැති වුණා කියාගෙන. එහෙම නැත්නම් බෙහෙත් තේත් ඉල්ලගෙන බෙහෙත් තේත් කියන්නේ ඉතින් පුංචි ගණන් නෙමෙයි ලක්ෂ ගණන්. මොනවා කරන්නද? ඉතින් මිනිස්සු පුදුමාකාර විදියට අසරණ වෙනවා. ඉතින් මේ මිනිස්සුන් වෙනුවෙන් අර දැකලා මහුරුලා තියෙන දැන් ඒ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. ඩේලි උදව් කරන්න තමයි හිත දැනෙන්නේ. හැමදේම අනිත්‍යයි කියන එක කිසිම දෙයක පැවැත්මක් එක විදිහට නැහැ කියන එක ඔබ වහන්සේ අත්දැකලා තියෙන්නේ. ඔව් ඉතින් මගේ අස්පනා පිට මම දැකලා තියෙනවා. ඉතින්
මැරෙනව දැකලා තියෙනවා. පිරිත් කියයිදී ස්පනා පිටස් දීපියා ගන්න ඉතින් දැකලා තියෙනවා. ඇත්තටම තේරුම මොකද්ද අපේ හාමුදුරුවෝ මේ? ඉතින් පුදුමාකාර ඉතින් දුකක් තමයි ඉතින් මේ ජීවිතේ. මොකද උතනින් ඇතුළට යන හැමෝම ආසයි, ගේට්ටුවේ ඇතුළට යන හැමෝම ආසයි. ඉක්මනින්ම සනීප වෙලා ඉක්මනින්ම ගෙදර ගිහිල්ලා එක බත් මුට්ටි උයලා කාලා ළමයි පටවත් එක ජීවත් වෙන්න ඒ අම්මා තාත්තත් ආසයි, ඒ ළමයිනුත් ආසයි අම්මා තාත්තත් එක්ක ජීවත් වෙන්න. නමුත් වෙනස එන හැමෝම නැවත ගෙදර යන්නේ නැහැ. ඉපදින්නේ කොහෙවත්, මැරෙන්නේ තව කොහෙවත්. පෙළක් වෙලාවට ඉතින් මැරිච්ච බොඩි එකත් පන්සල් භූමිය තුල තියලා අවසන් කරලා ඒ මිනිස්සු යනවා ගෙදර. දැන් හෙට දිනේටත් පන්සලට බොඩි එකක් ගෙන්න නියමිතයි දෙමළ කෙනෙක්ගේ. මොකද මේ මිනිස්සුන්ට කියා ගන්න විදිහක් නැත. ජාතියක් ආකමක් නැහැ. නෑ. ඕන කෙනෙක්ට පන්සලේ ඉන්න තියලා කරන්න පුළුවන්. අවසන් ටික කළා. ඔබ වහන්සේගේ බලාපොරොත්තුවක් ඇති හීනයක් ඇති. මේ කාරණාවත් එක්ක කොහොනර මම මෙන්න මේ දේ කරන්න ඕන මේ අහිංසක ජනතාව වෙනුවෙන් කියලා. මොකද්ද ඔබ වහන්සේගේ හීනේ? ඇත්තටම ඉතින් අර මිනිස්සුන්ට ඉන්න තැනක් හදලා දීලා තවත් මේක පුළුල් කළා. මොකද අපේ මිනිස්සුනේ එන්නේ යන්න බලාගෙන. නමුත් එන හැමෝම යන්නෙත් නැහැ. ඉතින් එන්නේ තමන්ගේ අම්මා තාත්තා සනීප කරන් යන්න. ඉතින් මම කල්පනා කරන්නේ මම ඇතුළු ලොකු හාමුදුරුවෝ අපේ කාර්ය මණ්ඩලයේ අපේ කණ්ඩායම සියලු දෙනාම අපි බලාපොරොත්තු වෙන්නේ පිළිකා සුවසහන පදනමේ සියලු දෙනාමත් දායක සභාවේ සියලු දෙනාමත් භාරකාර මණ්ඩලයේ අපි හැමෝම කල්පනා කරන මේ අසරණ මිනිසුන්ට සතුටක් ලබා දෙන්නයි. උපන් දිනයක් වේවා, විවාහ සංවත්සරයක් වේවා, කුමන හෝ විශේෂ අවස්ථාවක ඔබට පුළුවන් මේ අසරණ මිනිස්සු වෙනුවෙන් එක දාන වේලක් ගන්න. ඔව් උදෑසන දාන වේලක් හෝ දවල් රෑ එහෙම නැත්නම් තේ එකක් සුප් එකක් අරගෙන මේ අසරණ මිනිසුන්ට උදව් කරන්න පුළුවන් ඒ විදියට. පින් ඇත්තෝ පින් කැමති හැමෝටම ආරාධනා කරනවා මේ උතුම් කාර්යයත් එක්ක එකතු වෙන්න කියලා. අවසාන වශයෙන් අපේ හැමෝටම ඔබ වහන්සේට මොකද්ද මේ ආදරණීය ලාංකික ජනතාවට කියන්න තියෙන්නේ? ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට අපි ආරාධනා කරනවා එන්න මේ ස්ථානෙට ඇවිල්ලා බලලා මේ කරන සේවාව තවත් ඉදිරියට කරගෙන යන්න ඔබත් හයියක් වෙන්න කියලා තමයි එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ වහන්සේ මේ කරන කාර්යය මම ඇස් දෙකෙන් දැක්කේ. ඒ හින්දා තමයි අපි හැමෝටම මම ඇවිල්ලා පුළුවන් උදව්වක් මේ සමාජ මාධ්‍ය මගේ කොණාර බ්ලොග් පිටුහරහා මේ උදව් කරේදී අපි එකතු වෙලා ලොකු වැඩසටහනක් කරා. ඉතින් තවත් ඒක නවතින්නේ නැහැ. ඉස්සරහටත් ඔබ වහන්සේත් එක්ක හැම අඩියකම හැම පියවරකම මම ඉන්නවා හැමෝටම. හොඳයි. ගොඩක් සතුටුයි මොකද අසරණ මිනිස්සුන්ට තමයි අපි මේ උදව් කරන්නේ උපකාර කරන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ හැම බලාපොරොත්තුෙන් අදට නවතිනවා. මම කොණාර